ඒක ටිකක් ලංකාව වගේ නේද? තවත් ලස්සන අයිලන්ඩ් එකක්. කොහොමද? නිල් පාටට තියෙනවා. අපි දැන් වලාකුළු අතරින් ඇවිල්ලා තියෙන්නේ. දැන් වලාකුළු වලටත් උඩින් ඉන්නේ. Welcome to Travel X channel. Hello travelers. අද අපි ඔයගොල්ලන්ට කියන්නේ මෝල්ඩිව්ස් වල ඉඳන් ලංකාවට එද්දී මෝල්ඩිව්ස් වල තියෙන මේ මුහුදේ තියෙන ලස්සන කොහොමද ඔයගොල්ලන්ට පේන්නේ කියලා. එහෙනම් අපි බලමු ඒ ලස්සන තව පොඩ්ඩකින්. ඊට කලින් මේ දැන් අපි යනවා එහෙනම් හරි ට්‍රැක් එකට ටේක් ඔෆ් කරන්න. අපි එතනින් නම් බලමු මොනවද අපිට දකින්න තියෙන ලස්සන සීනරීස් කියලා. එහෙනම් රැඳී ඉන්න. ඔන්න දැන් අපි තව තැනකින් දානවා. ඒ ඔය දැන් ඔතන ඉස්සරහට පේන්නේ මේ මෝල්ඩිව්ස් වල තියෙන සෝලාර් සිස්ටම් එක. මෙතනිනුත් තව පොඩි තැනකට ටර්න් එක ගන්න ඕන. මේ දැන් ඒගොල්ලෝ ටර්න් එක ගන්නවා. පස්සේ තමයි හරි ට්‍රැක් එකට එන්නේ. ඔන්න දැන් අපි හරි ට්‍රැක් එකට ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඔන්න දැන් ටේක් ඔෆ් කරන්න ලෑස්ති. ටේක් ඔෆ් කරන්න කලින් ඕගොල්ලන්ට පේනවා සීෆ්ලේන් ඒරියා එකක්. ඒ සීෆ්ලේන් එක පහුනාම ටේක් ඔෆ් එකට යනවා. එහෙනම් ටේක් ඔෆ් එකෙන් පස්සේ ඕගොල්ලන්ට කියන්න කොහොමද ඉතුරු ටික තියෙන්නේ කියලා. ඔන්න ඔය තියෙන්නේ මම කිව්ව සීප්ලේන් යාඩ් එක. රයිට්. ඔන්න එහෙනම් දැන් ටේක් ඔෆ් කරා. රයිට්. එහෙනම් ඔයගොල්ලන්ට පේනවා. ඔන්න දැන් ඔයගොල්ලන්ට පේන්නේ ෆුල් සී එකක්. ඒකත් එක්කම හුළුමාලේ අපේ අනිත් අයිලන්ඩ් එක. ඔතෙන් දැන් රයිට් ඔය තියෙන ඔක්කොම බෝට් ඒරියා එක. ඔයගොල්ලන්ට එන ලස්සන සීනරීස් ටිකක් බලන්න පුළුවන්. තව කොරල් පාර ඊට අමතරව කොහොමද රිසෝර්ට්ස් තියෙන්නේ කියලා. එහෙනම් රැඳී ඉන්න. ඊළඟට ලස්සන සීනරීස් ටිකක් තියෙනවා ඔයගොල්ලන්ට පෙන්නන්න. ඔන්න දැන් තමයි මං කියපු ටික ඇවිත් තියෙන්නේ. අපි අයිලන්ඩ් එකෙන් එළියට යනවා. දැන් ඔය අයිලන්ඩ් එකෙන් එළියට ගියා. ඔය තියෙන දැන් ඔය තියෙන ලස්සන තව අයිලන්ඩ් එකක්. ඒ කියන්නේ රිසෝට් එකක්. කොහොමද ඒක ලස්සන? නිල් පාටයි නේද? ලස්සනට තියෙනවා. ඔය තියෙන දැන් මුහුදේ තනි කර ඒ මුහුදෙන් වට වෙච්ච ඔය තියෙන රිසෝට්ස් ටික. ඔය තියෙන පොඩි පොඩි තියෙන ඒ රිසෝට්ස් තමයි තියෙන්නේ. ඔය තියෙන්නේ ඔයගලන්ට පේනවද? ඔක නිකන් ලංකාව වගේ නේද? රයිට්. ඔය තියෙන රයිට් ඔතන ඒ රිසෝට් එකක් විතර තියෙනවා. කොහොමද ඒක තියෙන ලස්සන? රැඳී ඉඳ ඉස්සරහට තියෙනවා තව ලස්සන රිසෝට්ස් ටිකක්. ඔය තියෙන වටේම මුහුදේ තියෙනවා. ඔන්න දැන් අපි මෙතනින් ටර්න් එක ගන්නවා ලෙෆ්ට් සයිඩ් රයිට් සයිඩ් එකට. ඔන්න ඒ ගාම අපිට හම්බෙන මීල් එක හම්බුණා. අපි බලමු මීල් එකේ මොනවද තියෙන්නේ කියලා. එහෙනම් බලමු අද අපිට තියෙන මීල් එක මොකක්ද කියලා. අපිට තියෙනවා අද white brown sandwich දෙකක්. ඒක ඇත්තටම රහයි. ඊට පස්සේ fruit platter එකක්, කේක් කෑල්ලක් තියෙනවා. තව අපිට ජූස් එකක් තියෙනවා. වෝටර් කප් එකක් තියෙනවා. එහෙනම් දැන් මම කනකම් ඔයගලන්ට පුළුවන් බලන්න දැක්ක නේද? දැන් අපි ඉන්නේ අඩි 35000ක් 36000ක් විතර උඩින්. දැන් මේ පේන්නේ ඔයගලන්ට පේන වලාකුළු වලින් වැහිලා තියෙන. දැන් ඉස්සරහට තව ටිකක් ඔයගලන්ට දැන් පේන්නේ වලාකුළු වඩා වැඩි අද. ඉතින් බලන්න දැන් ඊළඟට එනවා වලාකුළු වලින් පිරිච්ච තැනක්. දැන් වෙනකොට අපිට මුහුද පේන්නෙම නැහැ. අපි දැන් වලාකුළු වලින් උඩින් ඉන්නේ. කියන්නේ දැන් ඔයගලන්ට පේන්නේ නැති වලාකුළු අපේ වීදුරුව ගාවෙන් ඔය යනවා. දැන් ඔතන පේන්නේ මම බැලුවේ ඇතුලෙන් පේනවාද කියලා. එහෙම කිසි දෙයක් අපිට පේන්නේ නැහැ. තනිකර වලාකුළු වලින් වැහිච්ච මේකක් තියෙන්නේ. තව උඩ ස්තර එකත් වලාකුළු යනවා වගේ පේනවා.
ඉතින් අපි දැන් අඩි 35000කටත් වැඩි උඩ ඉන්නේ. එහෙනම් දැන් පැයක් විතර අපි ඇවිල්ලා අපි ලංකාවට ළඟා වුණා. දැන් ඔය පේන්නේ ලංකාවේ බෝඩ් එක. ඔය දැන් අපි ලංකාවට කියන්නේ ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට කටුනායක එන්න දැන් ලං වෙලා තියෙන තව විනාඩි 5කින් උපරිම 10කින් අපි ලෑන්ඩ් කරනවා. ඉතින් අතරතුරත් ඔය පේන්නේ බලාකුළු මේ පැත්ත තමයි ගොඩක් පොඩ්ඩක් අඳුරු ස්වභාවයක් තමයි පේන්නේ. ඉතින් ඔයාලට පේනවා දැන් හයිවේ එක කටුනායක. ඉතින් ඕකත් උතනින් එනවා. දැන් අපි උපරිම විනාඩි 3කින් අපි ලෑන්ඩ් කරනවා. ඉතින් හයිවේ එක රයිට් එහෙනම් අපි බලමු කොහොමද ලෑන්ඩින් එක වෙන්නේ කියලා. ඔන්න දැන් ලෑන්ඩ් කරන්න යන්නේ. අපිට තේරෙනවා හොඳටම රයිට් ඔන්න පොඩක් ගැස්සුණා. ඉතින් කොහොම හරි මම ඔයගොල්ලෝ වෙනුවෙන් මේ රෙකෝඩින් එක අරගත්තා. අපි එනම් බලමු. දැන් අපි එන ලංකාවට ආව. එහෙනම් අපිට තියෙන දැන් ලංකාවේ තියෙන තත්ත්වය බලන්න. බොහොම ස්තුතියි ඔයගොල්ලෝ එන මගේ channel එකේ මේ වීඩියෝ එකත් එක්ක රැඳී හිටියට. තවත් අලුත් වීඩියෝ එකකින් ඉස්සරහට හම්බෙමු. අපි Travel X channel